යාළුවෙක් වුණත් තෝරගනිද්දී අපේ ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක්. ඒ යාළුවගේ ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ සේවිතබ්බ මිත්ත සූත්‍රයේදී දැක්වුවා කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දෙන්න දුෂ්කර දේ දෙන කෙනා. දෙවෙනි කාරණාව කරන්න දුෂ්කර දේ කරන කෙනා. කියන්නේ මම වෙනුවෙන් කවුරු හරි කෙනෙක්ට මට යමක් යාළුවෙක් දෙන එක නෙවෙයි. දෙන්න අමාරු තැනදී ඒ දේ දෙනවා නම් නේ මම වෙනුවෙන් දෙයක් කරන්න ඉදිරිපත් වෙන අමාරු වෙලාවෙදි ඉදිරිපත් වෙනවා නම් ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ඉවසන්න අමාරු තැන්වලදී මම වෙනුවෙන් ඉවසනවා නම් දැන් රශ්මිකයි අපි සාමාන්‍යයෙන් කියනවා දැන් යාළුවොත් එක්ක එහෙම ආශ්‍රය කරද්දී මම යත් එක්ක හිටියා ඉඳලා ඉවස ගන්න බැරිම තැන තමයි මං එයාව අතහැරලා දැම්මේ. හැබැයි අපේ සිංහල ව්‍යවහාරය අපි කියන්නේ එහෙම නෙවෙයි. ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුයම තැන. හරිද? ඒ නිසා අපි අපේ යාළුවෙනුන් ඉවසන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එතන තව කරුණු කිහිපයක් පෙන්නනවා. ඒ තමයි තමන්ගේ රහස් අපි යාළුවට කියන්න පුළුවන් යාළුවෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඒ රහස් රැකගන්න පුළුවන් යාළුවෙක් ඉන්න ඕනේ. ඒක හරි වටිනවා. මට විශ්වාසයේ තියෙන යාළුවෙක් මගේ ළඟ ඉන්න එක. ඊට පස්සේ විපතේදී මාව අතහරින්නේ නැති අවසාන කාරණා විදිහට දක්වනවා දුප්පත් යාළුවව පහත් නොකරන කෙනෙක්. ඉතින් මෙන්න මේ කරුණු ටික යාළුවෙක් ළඟ තියෙනවා නම් හොඳ සම්බන්ධතාවයක් මං හිතනවා ගොඩ නැගෙනවා. ඒ වගේම මං කැමති සම්බන්ධතාව ගැන කතා කරද්දී පොදුවේ අවසානයෙන් කියන්න බුදුහාර දේශනා කරා අපිට ආශ්‍රය කරන්න කෙනෙක් නැත්නම් නේ අපිට කවුරු හරි ආශ්‍රය කරන්න කෙනෙක් නැත්නම් තනියම වාසය කරන එක ගැලපෙන කෙනෙක් නැත්නම් තනියම ඉන්න එකත් හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා.